දෙනී කැම්පස් එකේ තියෙනවා සනාතන සභාව කියලා. මම පෙන්වන්නේ නේද ඔයාලට? සනාතන සභාව. පොළොන්නරුව මතකද? කළුගල් ගොඩක් දාලා තියෙනවා කළුගල් කණු. ඒ කළුගල් කණු ගෙනත් තියෙන්නේ ඒ සනාතන සභාව හදන්න. පරිපාලන ගොඩනැගිල්ල. ඔතන තමයි උපකුලපතිතුමා ඉන්නේ. අනිත් විශේෂ පිරිස් ඉන්නේ ඔතන. ඒ බිල්ඩින් එකේ ඔක හරි ප්‍රසිද්ධයි හරි. පහළ හදලා තියෙන දැන් බිල්ඩින් එක මේ වගේ නම් බිල්ඩින් එකේ පහළ තියෙන්නේ ගල් කණු උඩ. ගල් කණු 237ක්ද කොහෙද තියෙනවා. මටත් මතක නැහැ හරියටම ගාන. ඔය පාඩම් කරනවා ඒ කාලේ ෆස්ට් ඉයර් එකේ. මේවා තමයි පාඩම් විශේෂ පාඩම්. ගල් කණු 237ක් උඩ ඉදිව් සනාතන මන්දිරය ගගා ඉතින් පාඩම් කරනවා. මේ තමයි පේරාදෙණිය කැම්පස් එකේ පුදුම හතෙන් එකක්. පේරාදෙණිය කැම්පස් එකේ තියෙන පුදුම හතක් කියලා දෙනව නේද? ආස හිතෙන්න ඕනේ එහෙම කියන්නේ. මේ එකක්. එතකොට මේක හදන් දැන් මේ පල්ලේ ඉන්නවා ළමයි ඉන්නවා ළමයි ඉන්නවා මේ තැන් වල වාඩි වෙලා පාඩම් කරනවා. ඉතින් තව ඉතින් ගොඩක් වැඩ හරි. ඉතින් මෙතන නිදහස්නේ නිදහසේ ජීවිතය කියනවා. උඩ VC ඔය VC කියලා කියන්නේ මේ වයිස් චාන්සලර් ඊට පස්සේ ළමයි මේ මැද්දෙන් හුලං යනවා. ලොකු හුලං පාරකුත් එන අවස්ථා තියෙනවා. ඉතින් කියනවා මේක කතාවට කියන ඉතින් මම දන්නේ කතාවට කියනවා මහනුවරට මේ පේරාදෙණිය යවටට වැසි අරන් දෙන වැසි චක්‍රය ක්‍රියාත්මක කරන හුලං ධාරාව ගලන්නේ මේ හරහා. ඒකට මේ බාධාවක් නොවීම පිණිස තමයි පහලින් ඉදි කරලා තියෙන්නේ මොන වගේන්ද? ගල් කණු වලින් කියලා ඉතින් කතාවට කියනවා. ඉතින් ඇත්ත නැත්ත දන්නේ. ඉතින් අන්න ඒ වගේ පුංචි දේවල් වෙනස් වෙච්ච ගමන් වැසි චක්‍රය මොකෝ වෙන්නේ? වෙනස් වෙලා යනවා. මේ ටක් ගාලා වෙනස් වෙනවා. පේරාදෙණිය තව තියෙනවා පුදුමයක් මේ සම්පූර්ණයෙන්ම ගල්ලංගුරු යෙදූ ධාවන පතයක් තියෙනවා. දුවන ට්‍රැක් එක පිටණියේ. සියලුම ක්‍රීඩා තියෙනවා. ඒ තියෙන අතරේ තව එකක් තමයි ඕක. ගල්ලංගුරු යෙදූ ධාවන පතය. ඒ ගල්ලංගුරු මේ දහනෙන් නෙමෙයි මේ ක්‍රීඩකයෝ වැඩ කරන්නේ. ඒක උඩ දුවනවා. ඊළඟට තව පුදුමයක් තියෙනවා. දැන් අක්බාර් බරාදය. මේ ලොකු කොරිඩෝ එකක් වගේ. අක්බාර් බරාදය. ඒකේ විශේෂත්වය තමයි මේ කෙලවරේ ඉන්න කෙනෙකුට ඉච්චරට මේක දිගයි කියලා කියන්නේ. මේ කෙලවරේ ඉන්න කෙනාට එහා කෙලවරේ ඉන්න කෙනා පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් පැහැදිලිව නොපේන්න ඉතින් සමහර හේතු තියෙනවා. නමුත් ඒ හැර සාමාන්‍ය පුද්ගලයෙකුට පැහැදිලිව පේන්නේ. තව ගොඩබිම හැදෙන එකම ඒ කියන්නේ ගොඩබිම ඔච්චර ගොඩබිමක. දැන් මේක ගොඩබිම කියන්නේ ගොඩ නිකන් ගොඩම බිම නෙමේක. නුවර කියන්නේ. දැන් නැත්නම් ආශ්‍රිත කඩුලාන එහෙම තියෙනවනේ. නමුත් මේක ගොඩබිම හැදෙන මේ පට්ට ගොඩබිම හැදුන කඩුලාන ගහක් තියෙනවා. දැන් කියන හතරයිනේ. අනිත් එක තමයි අක්බාර් පාලම. මටත් මතක හැටියට පේරාදෙණියෙන් එළියට ගිය පළවෙනි ඉංජිනේරු බැච් එකකින් තමයි හදලා තියෙන්නේ. මට මතක හැටියට. මේ පාලමේ විශේෂත්වය මොකද? ඉතින් හැම පාලමම ඉතින් පුදුමයක් වෙන්නේ නෑනේ. ඉවුරු ස්පර්ශ වෙලා නැහැ. ඉවුරු ස්පර්ශ දැන් ඔයාලා එක ගියා මං ඔතෙන්ට මතක. මේ පැත්තේ ඉඳන් උඩ පයින්නකොට පොඩ කර පැත්තට දැනෙනවා. ලොකුවට ඉතින් පාලම එහෙම වෙන්නේ පොඩ්ඩක් දැනෙනවා. ඉතින් මේ ඉවුරු ස්පර්ශ පවතින්නේ කියන්නේ ඉවුරු ස්පර්ශ කළා නැත්තේ හේතු විදිහට ඒගොල්ලෝ කියන්නේ. ඒකත් කතාවට කියන්නේ හරිද නැද්ද දන්නේ. දවසක මහවැලියන්ගේ ඉවුරු ඈත් වෙලා ගියත් මොකක් තියනවද? පාලම තියෙනවා. ඉතින් ඉවුරු ඈත් වෙලා යනකම් පාලමක් තියේද නැද්ද කියන එකත් වෙනම කරුණක්. හරිද? ඉතින් ඒක එකක්. මොනවද නැතිනම් ඇත්තටම පුදුම තමයි මේවා. තව එකක් තිබ්බා. ඉදිරිවීර සරච්චන්ද්‍ර වල. ඒක නේද කෑවෙත්? කෑවද නැත්නම් වල කෑවද? ෆොටෝ එහෙම ගහුවා නේද? ඒකේ තියෙන පුදුමේ මොකද්ද? නළුව ඉන්නේ පල්ලෙහා. බලනයි ඉන්නේ උඩ. එතකොට ඇත්තම නාට්‍ය බලන්නේ නළුවොත් දන්නෙත් නෑ. නමුත් මම මේ කියන්නේ මේ උඩ ඉන්න අයට පල්ලෙහා මේ කතා කරන එක දැන් සාමාන්‍යයෙන් තීව්‍රතාව වෙනස් වෙනවනේ. දුර වැඩි වෙන්න සහ උස වැඩි වෙන්න. හැබැයි හැම තැනම ඉන්න කෙනාට එකම ශබ්ද තීව්‍රතාවයෙන් තමයි ඇහෙනවා කියන්නේ. කොච්චර දුර වෙනස් වුණත් ඕකේ මාර ප්‍රී ෂූට් ගොඩක් නෙගන්නේ. වෙඩින් ප්‍රී ෂූට් කියන්නේ නිකන් අර මේ වෙඩින් ෂූට්. දැන් මගෙත් මට මතක හැටියට මේ හෝම් කමින් එකකට ෆොටෝ ගන්න අතෙන්ට ගියා. ගිහිල්ලා ඉතින් වැඩි දෙයක් නැහැ. ඒතර මෙහෙම කරනවා. ඉතින් අර මෙහෙම ඉන්නවා. මෙහෙම ඉන්න ගගා හො ඒක කරලා ගත්තා. නා ඉනායලා විදිය ගන්නෙත් නෙමෙයි යගේ නේ. කැම්පස් එකට භාෂාව වෙනස්නේ. දැන් සමහර කැම්පස් වල කොල්ල කෙල්ල යාළු වෙනකොට කියන්නේ මොකද බං? කොක්කක් කියලා. කොක්කක්. දැන් අපේ කැම්පස් එකේ අපේ ෆැකල්ටි නම් කියන්නේ හිච් වෙනවා. හිච් එක. හිච් මේ එතකොට ඔය කියන ගහේ ඔය ජිම් එක ළඟ තියෙන්නේ. කෝ ජිම් එකක් තියෙනවනේ. හරිනම් ඒකත් පුදුමයකට දාන්න ඕන. ලොකු ජිම් එකක් ඒක. ඒක තමයි උපාධි ප්‍රදානෝත්සවයේ එහෙම අර හරි ප්‍රසිද්ධ එකක් තියෙන්නේ. එතකොට මේ යුවල 7කට එකවර ඉන්න පුළුවන්. කපල්ස් 7කට එකවර ඉන්න පුළුවන්. යාළු වෙනවනේ ඉතින් යනවා පිරිමිලා 7කට එකපාර ඉන්න පුළුවන් තැන් තියෙනවා. ස්වභාවික තැන් ස්ථාන. ස්වභාව ධර්මයාගේ ආශිර්වාද හම්බෙලා තියෙනවා. ඒ ආශිර්වාද ලත් ස්ථාන 7 ඉන්න අයට ඒ 7 දෙනා පේන්නේ. ඒ 7 දෙනා ඒ ජෝඩු 7ට ඒ 7 පේන්නේ කිසිම විදියකින්. හැබැයි ගහ වටේ ඉන්න අයට අනිත් අයට 7ම පේනවා එකපාර. ඉතින් පුදුමයක් නේ ඉතින් ඇත්තටම. පේරාදෙණිය ලස්සනයි. දැන් අනිත් කැම්පස් වල ඉතින් ලස්සනයි. මම කියන්නේ විශේෂයෙන් පේරාදෙණිය ලස්සනයි කියලා කියන්න හේතුව මේ අර කැම්පස් වල දර්ශක අතරින් ස්වභාව సౌందර්ය අතරින් ගත්තාම උඩම තියෙන එකක්.
ඉතින් ඔන්න අනිත් කැම්පස් වලත් ගැටලුවක් නැහැ. ඉතින් යනවනම් පේරාදෙනියට මේ ටිකත් වින්ද හැකි. උත්සාහයක් ගන්න. කොයි කැම්පස් එකද ඉතින් හොඳයි ඈ. පේරාදෙනියට යන්න බැරුණොත් වැඩක් නැහැ නේ. හින්දා තීරුමක් නැහැ මේ ගන්න උත්සාහයෙන්. එහෙම නෙමෙයි වෙන්න ඕන. කොහොම හරි මහන්සි වෙන්න. මල් පිපෙන කාලේට එහෙම පුදුම ලස්සනක් ළමයි කැම්පස් එකේ. පුදුම ලස්සනක්. කහපාට පිපෙන එක යායට ගස් සම්පූර්ණයෙන් වැහෙන්න. ඒ මල් වැල් නම් කොහොම ගෙනවද මන් දන්නේ. කොළ වලට වඩා වැඩි වෙන්න මල් පිපෙනවනේ. සම්පූර්ණ ගහ පේන්නේ කහපාටින්. ඒ මල් පහළට වැටෙනවා. වෙල්වට් එක වගේ ඊට පස්සේ පේන්නේ මේක කහපාටට. ඒ කාලේට අපි මේ ගස් යට යනකොට ළමයි මේ මෙහෙම වැටෙන අර ෆිල්ම් වගේ. මල් පිපෙන කාලේට කහපාට මල් විතරක් නෙමෙයි පිපෙන්නේ.